ඔන්න ඉතින් අදත් මම අලුත් vlog එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් පුළුවන් නම් කියන්නකෝ බලන්න මම අද කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් වෙනදා වගේම අදත් ලස්සන තැනක් බලන්න තමයි අපි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉක්මනටම ලෑස්ති වෙලා මං කියන්නම් අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගොඩක් රටවල් වලට වගේම නිව්සීලන්ඩ් වලටත් සීසන් 4ක් තියෙනවා. ඉතින් ඒකෙන් මං ආසම කරන එක සීසන් එකක් තමයි ඕටම් කියලා කියන්නේ. මේ කාලෙට අපිට පරිසරයේ තියෙන වෙනස ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන්. මොකද සමහර ගස්වල කොළ එක එක පාට වෙලා ලස්සනට ඒව හැලිලා මාරම ලස්සනක් තමයි මේ කාලෙට තියෙන්නේ. ඉතින් ඒ ලස්සනටම පේන තැනක් බලන්න තමයි අපි අද යන්න හදන්නේ. මේක පාක් එකක්. අපේ ගෙදර ඉඳන් පැයක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. පැයකුත් නැත්තරම විනාඩි 45ක් වගේ තමයි මේ තැනට යන්න අපිට යන්නේ. ඉතින් අපි ගිය අවුරුද්දෙත් මේකට ගියා. මම ලස්සන වීඩියෝස් ටිකකුත් ගත්තා ඔයගලන්ට අරන් එන්නම් කියලා. හැබැයි ඒ වෙනකොට මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ කොහොමද YouTube එකට වීඩියෝ කරන්න කියලා. ඉතින් මම ඒක ලෑන්ඩ්ස්කේප් නෙවෙයි වීඩියෝස් අරගෙන තියෙන්නේ. ඉතින් මම එඩිට් කරන්න try කරා පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා ඒ වීඩියෝ එක මට මතක හිටින්න ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් මං හිතුවා මේ පාරත් මිස් නොකර අනිවාර්යයෙන්ම මේ ලස්සන බලන්න යන්න ඕනි කියලා. ඉතින් එහෙනම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මේක කොච්චර ලස්සනද කියලා බලාගන්න. ඇත්තටම අපි මේ පාර මේ පාක් එකට එනකොට ටිකක් පරක්කු වැඩි. මොකද අපි දෙන්නම ගොඩක් බිසි වුණ නිසා අපි දෙන්න හිතන් හිටපු දවසට අපිට පාක් එකට එන්න බැරි වුණා. ඒක නිසා අර කොළ හැම ගොඩක් හැලිලා ඉවරයි මේ වෙනකොට. අපි හැබැයි මීට සති 2කට 3කට වගේ කලින් ඇවිල්ලත් වැඩ වගේකට ආපු ගමන් මෙතන බලලා ගියා. හැබැයි ඇතුලේ ඇවිද්ද නැහැ. ඒ වෙනකොට අපිට හිතුණා තව සතියකින් වගේ ආවොත් මීට වඩා ලස්සනට තියෙයි කියලා. හැබැයි ඇත්තටම අපිට හිතපු වෙලාවට යන්න බැරි වුණා. ඒක නිසා ගොඩක් ගස්වල මේ වෙනකොට කොළ හැලිලා ඉවරයි. ඉතින් ඒක නිසා අර ලස්සන පාට සමහර තැන්වල බලා ගන්න අඩුයි. හැබැයි ගිය අවුරුද්දේ එනකොට නම් අපි හරිම වෙලාවට තමයි ඇවිල්ලා තිබුණේ. මාරම ලස්සනට තිබුණා. හැබැයි මම මේ ළඟදී ගියපු දවසකත් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා ඔයගලන්ට දාන්නම් කියලා. ඉතින් ඒ වගේ මේට වඩා ගස් ගොඩක් කොළ පාටයි. ගොඩක් කොළ බිමට හැල්ල තිබුණ නෑ. ඒකෙත් මාර ලස්සනක් තියෙනවා. ඉතින් මම ඒ වීඩියෝස් ටිකත් මේ වීඩියෝ එකටම ඇඩ් කරන්නම් කොච්චර ලස්සනද කියලා සහ කොච්චර වෙනසක් තියනවද පොඩි කාලයක් ඇතුළත උනත් කියලා ඔයගලන්ට එතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මීට සති 2කට වගේ කලින් අපි ආපු වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් ඒකේ මාරම ලස්සනයි. හැබැයි මේ වෙනකොට කොළ පාට වැඩි.
ඒක නිසා තමයි අපි හිතුවේ තව සතියකින් වගේ එන්නම් කියලා. කොහොම හරි ඉතින් එනකොට පරක්කු වැඩි කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකෙත් අමුතුම වෙනස් ලස්සනක් තියෙනවා. මම ඇත්තටම මෙන්න මෙතනට තමයි ගොඩාක්ම ආස. මෙතන යටින් යනකොට මාරම ෆීලිං එකක් තමයි හිතට දැනෙන්නේ. වටේම ගස් වලින් කවර් වෙලා. මේක පුදුම ලස්සනක් තියෙන්නේ. තව ටිකක් කොළ ටික කහපාට වුණාම බලන්නක වීඩියෝ එක ඉවර වෙනකන් කොච්චර ලස්සනද කියලා. අපි දෙන්න දැන් පොඩ්ඩක් පාක් එක ඇතුලේ ඇවිදලා බලන්න හදන්නේ. මොකද ගොඩාක්ම හවස් වුණොත් එහෙම මේ වෙනකොට ටිකක් කලින් ඉර බහිනවා අපිට. ඒක නිසා කළුවර වෙන්න කලින් ඉක්මනට ගිහිල්ලා එන්න ඕනි. මොකද මේ වෙලාවට තමයි මේ පාක් එක ගොඩාක්ම ලස්සන. ඉර එළිය වැටලා තියෙද්දි ගොඩාක්ම දවලුත් නැතුව. හරි එහෙනම් පොඩ්ඩක් ඇවිදලා බලමුකෝ ඇතුලේ. ඇත්තටම මේ පාක් එක තියෙන්නේ රොටරුවාවල. මේකේ නමයි ලොකේෂන් එකයි මම වීඩියෝ එකේ දාන්නම්. මෙහි ඉන්න කෙනෙක් නම් ඕටම එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මාරම ලස්සනක් තියෙන මේ පාක් එකේ.
මේක දිගේ ඇවිදන් යනකොට මට නම් හිතුනේ ඇත්තටම අපේ ජීවිතත් මේ වගේ වුණා නම් කොච්චර ලස්සන වෙයිද කියලා. මොන ප්‍රශ්නයාවත් ඒක අමතක කරලා හරියට නිකන් මේ ගස්වල කොළ ටික වේලිලා හැල්ලා යනවා වගේ අපේ ජීවිතවලට එන ප්‍රශ්නත් අපිට අමතක කරලා ආයෙත් මේ කොළ දළු දාලා ආයෙත් ලස්සනට මුල ඉඳන් හැදෙනවා වගේම අපේ ජීවිතත් අපිට ලස්සනට ආයෙත් පටන් ගන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා. ඉතින් මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ ගස්වල කොළ හැලිලා ගිහිල්ලා ටික කාලෙකින් හරිම ලස්සනට අලුත් දළු දාලා ආයෙත් ලොකුවට ගහ හැදෙනවා වගේ අපි හැමෝගෙම ජීවිතවලත් මේ වෙනකොට තියෙන ප්‍රශ්න හැම එකක්ම අමතක කරලා ඒව පුළුවන් විදියට ලස්සනට විසඳිලා හිටියටත් වඩා ගොඩාක් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා.
ඔන්න දැන් අපි දෙන්න මං අර ගොඩාක් ආසාවෙන්ම හිටපු තැනට යන්න හදන්නේ. මන් දන්නේ නෑ මෙතන නම් පුදුම ලස්සනක් තියෙන්නේ. මට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්, ඒ තරම් ලස්සනයි. ඉතින් මගේ කලින් වීඩියෝස් වලට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මේ විදිහට මගේ වීඩියෝස් බලන මට ලස්සන කමෙන්ට්ස් දාන ඔයාලට ගොඩාක් thank you. ඉතින් මම ඉස්සරහටත් පුළුවන් විදිහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් thank you. ඔන්න දැන් නම් ඉතින් ටිකක් කරුවල වෙන්න හදන්නේ. මෙහෙම හොඳට ඉර පායලා තිබ්බට හවස් වෙනකොට එක පාටම කළුවර වෙනවා. ඉතින් අපි දෙන්න දැන් ෆොටෝස් ටිකකුත් අරගෙන ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අපි දෙන්න ගෙදර යන්න තමයි හදන්නේ. ලස්සන පාක් එක වගේම මේ යන පාරේ තියෙන ලස්සන view එක බලාගෙන දැන් ඉතින් හිමීට ගෙදර යන්න තියෙන්නේ. එහෙනම් ආයෙත් vlog එකක් අරගෙන ඉක්මනටම එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.